අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ විශාල ඛේදවාචකයක් වුණු ඔන්ලයින් ණය ගැන. හෝ කලබල වෙන්න එපා. ඔන්ලයින් ණය ගැන විතරක් නෙමෙයි ඔන්ලයින් ණය අරගෙන සාර්ථකව පොළු තියන්නේ කොහොමද කියලත් අපි මේ වීඩියෝ මාලාව ඇතුළත අකුරක් නෑර කතා කරනවා. මේකේ පළවෙනි වීඩියෝවේ ඉඳන් අවසාන වීඩියෝ වෙනකන් හරිම වැදගත්. ඔබ ඔන්ලයින් ණයක් කරගෙන පීඩා විඳිනවද? ඔබටත් මේක හරිම වැදගත්. අපේ වීඩියෝ එකක්වත් මිස් නොකර බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ලංකා ඉතිහාසයේ ඔන්ලයින් ලෝන් කාර්යයන්ට රිදෙන වීඩියෝ මාලාවක් හදන්න අපි තීරණය කළා. හැම තප්පරයම වටින නිසා අපි යමු වීඩියෝ එකට. Zero to Hero අලුතින්ම ලියමු ඔබේ ජයග්‍රහණයේ කතාව. Hello. Hello. Good morning මදුශංක මේ වැඩ කරන තැන ඉන්නේ ගෙදරද ඉන්නේ? ඔතනට මේ කවුරු හරි PC මහත්තයෙක් කිව්වොත් ඔයාට ඔතනදී පොඩ්ඩක් මේ කට උත්තරයක් ගන්න පුළුවන්ද පුතේ? මොකද්ද කේස් එක? කේස් එක කියන්නේ මේක දැන් මාළුක්කඩේ උසාවියෙන් කතා කරන්නේ. ඔව්. චේර්මන් අධිකාරී හෝල් නම්බර් 3 එකෙන් කතා කරන්නේ. මුදල් වගේක් අරගෙන මේ ආයතනේ. බලන්න උදේ ඔයාගේ වයස 2001 කින් දැන් වයස කීයද? වයසෙන් වැඩක් නෑ නේ මෙතන මේ මම අහගන්න තේ ඉන්නවද ඔයා? ඔයා මෙතන වයස අදාළ නෑ නේ මෙතන. අදාළ නැද්ද? අදාළ නැද්ද? ඒක නම් ඔතනට වන්න මන්ද. අදාළ කියන ඔයා. කන්න රක්ෂණ එකක් දීලා ඉස්සර දාගත්තාම තේරෙයි උඹට. බා කොන්දක් නැද්ද? ලැජ්ජ නැතුව කතා කරන්නේ නේද? මුදල් හදිසියකදී මිනිස්සු කොච්චර අසරණ වෙනවද? ඒ අසරණකම කූට ජාවාරමක් කරගත්තු ආයතන කිහිපයක් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. 2006 නිකුත් වුණු අංක 47 මූල්‍ය ආයතන පනත යටතේ ලියාපදිංචි නොවූ ආයතන ගැනයි අපි අද කතා කරන්නේ. සරලව කියනවා නම් ලෝන් ඇප් ගැන. ලංකාවේ ක්‍රියාත්මක වෙන මේ වගේ ලෝන් ඇප් 40කට වඩා තියෙනවා කියලා තමයි මහා බැංකුව කියන්නේ. මේවා බොහොමයක් ලියාපදිංචි වෙලා තියෙන සමාගම් පනත යටතේ. සමහර ඒවා සිකියුරිටි ආයතන, සමහර ඒවා මෑන් පවර් ආයතන. කොටින්ම කියනවා නම් මේ ලෝන් ඇප් ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියලා ලංකාවේ ආරක්ෂක අංශයවත් හරියට දන්නේ නෑලු. ඇහුණ නේද ඔයාලට? දන්නේ නෑලු. ලිතුවේනියාව, රුසියාව, චීනය වගේ රටවල් වලින් ලංකාවේ තියෙන විනිමය පනතේ ලිහිල් බව උපයෝගී කරගෙන ලංකාව තුල මේ ඇප් ක්‍රියාත්මක වෙන බව තමයි නීති විශාරදයින් කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව තුලින් මේ ඇප් කිසිම නියාමනයක් වෙන්නේ නැති බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මිනිස්සු ඇයි මේ ඔන්ලයින් ණය ගන්නෙ? හැඳුනුම්පතයි රැකියා විස්තරයි ඇරුණකොට කිසිම කඩදාසියක් නැතුව මේ ණය ගන්න පුළුවන් නිසා. අනික මේ ණය ක්‍රියාවලියට යන්නේ මිනිත්තු 20ක් 30ක් වගේ පුංචි කාලයක්. ඒ නිසා මිනිස්සු ඔන්ලයින් ණය ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඔවුන් කොහොමද මේ ණය නැවත පියවා ගන්නේ? ඒක තමයි මෙතන තියෙන අපිට වැදගත්ම වෙන කාරණය. ඒ වගේම දුකම හිතෙන කාරණය. මෙන්න මේ කතාව අහලා බලන්නකෝ. මගේ දරුවා හොස්පිටල් අතර කරලා තියෙද්දි ඒ වෙලාවේ අමාරුවට මම ලෝන් එකක් කරගත්තම එහෙම අරගද්දි මම නම්බර්ස් 4යි දුන්නේ යාලට. ඊට පස්සේ මට ඒක ගෙවා ගන්න ඇත්තටම බැරි වුණා. දරුවව හොස්පිටල් එකේ සතියක් නතර කරා. ඊට පස්සේ මම වැඩ කරන කම්පැනි කීප දෙනෙක්ට කතා කළා, මගේ කස්ටමර්ස්ලාට කතා කළා, බණ වැදිලා තර්ජනය කළා ඒ මිනිසුන්ට. ඊට පස්සේ ගොඩක් මානසික අපහසුතාවයට පත් කළා සර්. මට මේක ගොඩාක් මානසික ලොකු දෙයක් වෙලා තියෙන. මට රස්සාවත් කරගන්න බැරුව සියදිවි හරණ කරගන්න පවා හිතෙනවා. ඒක ගෙවන්න පහුවෙලා ගෙවන්න කිව්වම එයාලා අහන්න නැතුව දිගින් දිගටම අදත් මගේ කම්පැනි කීප දෙනෙක්ටත් අරන් තියෙනවා. මට උත්තර දී ගන්න බෑ සර්. මම ඒකට මොකද කරන්න ඕනි? උන් කතා කරන්නේ ඔයාගේ දුරකථනයේ තියෙන තොරතුරු දත්තවලට ඇතුළු වෙලා. ඔව් මම දන්නවා ඒක නීති විරෝධී. හරියටම කිව්වොත් එයාලා ඔයාව බ්ලැක්මේල් කරනවා. ඔයාගේ දුරකථනයේ තියෙන සංවේදී තොරතුරු වලින් ඔයාව උපරිම පීඩනයට ලක් කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ දුරකථන නාමාවලියට ඇතුළු වෙලා කතා කර කර වද දෙනවා. ඔබේ යාළුවන් නෑදෑයන් දෙමාපියන්ට Facebook එකේ ඔයා ණය පැහැර හැරියයි කියලා මැසේජ් යවනවා. පෝස්ට් එකකුත් හදලා දානවා. එයාලා එහෙම කරන්නේ කොහොමද? ඔයාගේ දුරකථනයට ඇතුළු වන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ගැන කතා කරන්න අද වෙලාවක් නෑ. මොකද වීඩියෝව තවත් දික් වෙන්න පුළුවන්. දවසක් ඇතුළත අනිත් වීඩියෝ එක අරගෙන එන පොරොන්දුවක් පිට අපි දැන් සමුගන්නයි හදන්නේ. මතක් කරලා YouTube channel එක subscribe කරන්න. Facebook එකට like එකක් දාලා තියන්න.
අපිව අනිවාර්යෙන් ඕන වෙයි. එහෙනම් ජය වේවා. 0 to hero අලුතින්ම ලියමු ඔබේ ජයග්‍රහණයේ කතාව.